කෘත්‍රිම බුද්ධිය පිටුපස තියෙන දෙවන්ත යටිතල පහසුකම් ගැන අපි දැන් බලමු. ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් යටිතල පහසුකම් සඳහා වියදම් කරන්න යන මුදල තමයි මේ ඩොලර් බිලියන 600ක්. මේක 2025 වාර්තාගත මට්ටම් වලටත් වඩා 38%කින් වැඩිවීමක්. මේ අතිවිශාල වියදමට මූලිකම හේතුව AI ආධිපත්‍ය සඳහා තියෙන තරඟයයි. ඉතින් මේ තරම් විශාල ප්‍රාග්ධනයක් එන්නේ කොහෙන්ද? මේකට තමයි විශ්ලේෂකයෝ දැන් කියන්නේ AI නොය උත්පාතය කියලා. මේ නිසා ගෝලීය ආයතනික ණය වලින් තාක්ෂණික අංශයේ කොටස සැලකිය යුතු ලෙස ඉහළ ගිහින්. හැබැයි සල්ලි තිබ්බට විතරක් මදි. දැන් එයාලා ඇත්තම බාධකයකට මුහුණ දීලා. ප්‍රශ්නේ තමයි විදුලිය. AI වලට අවශ්‍ය බලය ජාතික පද්ධතියට දෙන්න පුරුවන් සීමාව පැනලා. එහෙනම් මේ විප්ලවයට අවශ්‍ය බලය හොයාගන්නේ කොහොමද? මේකට විසඳුම ටිකක් පුදුම හිතන දෙයක්. ඒ තමයි න්‍යෂ්ටික බලශක්තියට යොමු වීම. දැනටමත් මෙටා සමාගම විතරක් ගිගාවොට් 6කට වඩා න්‍යෂ්ටික බලශක්ති ගිවිසුම් ප්‍රකාශයට පත් කරලා. මේකේ විශාලත්වය තේරුම් ගන්න මේකේ නිවාස මිලියන 5කට විදුලිය දෙන්නත් ඇති. අපි බලමු මේකෙදී යාලා අනුගමනය කරන පියවර මොනවද කියලා. එක් බලශක්ති ප්‍රධානියෙක් කිව්වා වගේ මේ ආයෝජන ආරක්ෂා කරගන්න බලය සුරක්ෂිත කරගැනීම අත්‍යවශ්‍යයි. හැබැයි මේ වේගවත් ණය ව්‍යාප්තිය ගැන ආයෝජකයින් දැන් අනතුරු අඟවන්න පටන් ගන්නවා. ප්‍රධාන මූල්‍ය අවදානම් දර්ශක විශේෂයෙන්ම ණය අනුපාතය දෙගුණයකින් විතර වැඩි වෙලා. මේකට ප්‍රතිචාරයක් විදිහට ණය පැහැරහැරීමේ අවදානමෙන් ආරක්ෂා වීමේ ගනුදෙනු වඩාත් සක්‍රිය වෙලා. විශ්ලේෂකයන් දකින්නේ අනාගතයේදී මේකෙන් සැලකිය යුතු අවදානමක් ඇතිවෙන්න පුළුවන් කියලයි. ඉතින් අන්තිමට හිතන්න දෙයක් ඉතිරි වෙනවා. මේ AI විප්ලවයේ ඇත්තම මිල මොකද්ද?